අපේ මේ පෘථිවියෙන් 70%ක්ම ආවරණය වෙලා තියෙන්නේ සාගර ජලයෙන්. ඒ වගේම තමයි සමස්ත පෘථිවියේ ජල ධාරිතාවෙන් 97%ක්ම ආයත් වෙන්නේ සාගරයට. එකවරම සාගරයේ අතුරුදහන් වෙලා ගියොත් කුමක් සිද්ධ වෙයිද? පෘථිවි ජීවීන්ට මොන විදිහේ භයානක තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙයිද? tc.lk අද අපි මේ එපිසෝඩ් එකෙන් ඒ ගැන කතා කරමු. අංක 1 සාගර ජීවීන්ගේ විනාශය. පෘථිවි සාගරය කියන්නේ විශාලම ජීවී පද්ධතියක්. ඒ කියන්නේ පෘථිවියේ ඉන්න සමස්ත ජීවී ප්‍රමාණය අඩකටත් වඩා ප්‍රමාණයක් සාගරය තුල වාසය කරනවා. මේ අය ජීවත් වෙන්නේ සාගරය තුල ඒ අයට ගැළපෙන උෂ්ණත්වයක් සහ ජල පීඩනයක් යටතේ. එතකොට සාගරය අතුරුදහන් වුණාම මුලින්ම සිද්ධ වෙන දේ තමයි මේ විදිහට සාගරය තුල වාසය කරන බිලියන ගණනක් වෙච්ච ජීවීන්ගේ ජීවිත විනාශ වෙලා යෑම. කෙටියෙන්ම කිව්වොත් මේ නිසා සාගර ජීවීන්ගේ මහා වඳවීමක් සිද්ධ වෙනවා. අංක 2 පෘථිවි උෂ්ණත්වයේ පාලනය ගිලිහී යාම. සාගරය හරියට ක්‍රියා කරන්නේ පෘථිවියේ උෂ්ණත්වය තනුක කරන. එහෙමත් නැත්නම් උෂ්ණත්වය සාමාන්‍යීකරණය කරන පද්ධතියක් විදිහට. ඒ කියන්නේ සාගර ජලය දහවල් වේලාවේදී ලැබෙන අධික සූර්යාලෝකයෙන් විශාල ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා. ඒ වගේම රාත්‍රියේදී මේ ශක්තිය වායුගෝලයට පිට කරනවා. මේ නිසා පෘථිවියේ උෂ්ණත්වය පාලනය වෙනවා. හැබැයි සාගරය අතුරුදහන් වුණොත් පෘථිවියේ උෂ්ණත්වය පාලනය වීමත් එතනින් නතර වෙනවා. ඒ කියන්නේ දහවල් වේලාවේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ත් 80ත් වගේ ඉහළ මට්ටමකට ළඟා වෙනවා. ඒ වගේම රාත්‍රියේදී -100ක වගේ මට්ටමකට උෂ්ණත්වය ඉතාමත් අඩු වෙනවා. මීටත් අමතරව සාගර ජලයෙන් නිකුත් වෙන ජල වාෂ්ප උදව් වෙනවා වායුගෝලයේ තෙතමනය ආරක්ෂා කරන්න. මේ ආකාරයට වායුගෝලයේ තෙතමනය නිසා පෘථිවියේ වර්ෂාපතනය, කලාපීය සුළං සහ වායු භ්‍රමණය සිද්ධ වෙනවා. හැබැයි සාගර ජලය නැති වුනහම මේ සියල්ලංගෙම ක්‍රියාකාරීත්වය නතර වෙනවා. ඒ කියන්නේ සුළං වල ක්‍රියාකාරීත්වය නතර වෙලා වර්ෂාපතනයත් නැති වෙලා මුළු පෘථිවියම දැවි ගිනි ගන්නා ග්‍රහලෝකයක් බවට පත් වෙනවා. අංක 3 ඔක්සිජන් හිඟවීම සහ ජීවීන්ගේ විනාශය. සාගර ශාක විශේෂයක් වන ප්ලැන්ක්ටන් වලින් තමයි ලෝකයේ ඔක්සිජන් ධාරිතාවෙන් 50%ත් 80ත් අතර නිපදවන්නේ. හැබැයි සාගර ජලය අතුරුදහන් වුණොත් මේ ශාකත් විනාශ වෙලා යනවා. මේ නිසා ඔක්සිජන් නිපදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මේ තත්ත්වය පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වීමටත් බලපානවා. පෘථිවියේ සමස්ත ඔක්සිජන් ධාරිතාවෙන් 70ත් 80ත් ප්‍රමාණයක් අහිමි වී යාම නිසා පෘථිවි ජීවීන්ට හුස්ම ගැනීම අසීරු වෙනවා. ඒ වගේම තමයි මොළයේ ක්‍රියාකාරීත්වයත් අඩු වෙනවා. මෙවන් තත්ත්වයක් යටතේ සියලුම ජීවීන්ගේ ජීවිතයන් කෙටි කාලයක් තුළ අවසන් වෙනවා. අංක 4 පෘථිවි පෘෂ්ඨයේ බිඳ වැටීම. සාගර ජලයේ තිබෙන බර සමස්ත පෘථිවි පෘෂ්ඨයේ සමතුලිතතාවය ඇති කිරීමට උපකාරී වෙනවා. හැබැයි සාගර ජලය අතුරුදහන් වුණොත් පෘථිවියේ සමතුලිතතාවයත් බිඳ වැටීමට ලක් වෙනවා. මේ නිසා මහා පරිමාණ භූමිකම්පා ඇති වෙනවා. ඒ වගේම දැවැන්ත ගිනි කඳු පිපිරීම් පවා ආරම්භ වෙනවා. ඒ වගේම තමයි මේ විදිහට ස්කන්ධයේ ඇති වෙන අසමතුලිතතාවය සහ උෂ්ණත්වයේ ඇති වෙන වෙනස්කම් වල ප්‍රතිඵලයක් විදිහට කඳු වල තිබෙන පාෂාණ තට්ටු පහතට කඩා වැටීම සිද්ධ වෙනවා. අවසානයේදී කියන්න ඕන දෙයක් තමයි සාගරය කියන්නේ නිකන් ජලයෙන් පිරීලා තියෙන තැනක් විතරක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම පෘථිවියේ හුස්ම රඳා පවතින්නේ සාගරය තුල. කෙටියෙන්ම කිව්වොත් සාගරය නැති වෙනවා කියන්නේ පෘථිවිය හරියට අඟහරු ග්‍රහලෝකය වගේ ජීවයෙන් තොර සම්පූර්ණයෙන්ම මුඩු බිමක් බවට පත් වෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ පෘථිවියට සාගරය අහිමි වෙලා ගියොත් මොන වගේ තත්ත්වයක් උදා වේද කියන එක සම්බන්ධව. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් තේරුම් යන්න ඇති සාගරය කොච්චර වැදගත්ද කියලා පෘථිවියේ ජීවයේ පැවැත්මට. හැමදාමත් වගේ ඔයගොල්ලෝ අලුත් දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ටත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. ආයෙ දවසක අලුත් මාතෘකාවකින් ඉක්මනට හම්බ වෙමු.